අයිබෝන් කියලා ඔයාලා හැමදෙනාම අපේ channel එකට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අදත් අපි ඔබට ත්‍රාසජනක කතාවක් අරගෙනයි ආවේ. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි අපේ මේ ත්‍රාසජනක කතාවට යමු. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබලා සහයෝගයක් අපට ලබා දෙන්න. එක් දිනක් පැහැදිලි හේතුවක් නොමැතිව තට්ටු කරන පහර දෙන ආදී හඬවල් ඇසෙන්නට පටන්ගත් නිසා දෙපසේම කාමරවල සිටි අයට බාධා සිදුවන්නට විය. ඔවුනට පාඩම් කිරීමට අපහසු වුණි. අවසානයේ රෑ මැදියමේ පලා ගිය එක් උපාධි අපේක්ෂකයෙකු තම මිතුරෙකු සොයා ගොස් තමාට නතරවන්නට ඉඩ දෙන ලෙසට ආයාචනා කළේය. සේවකයන් ගැන කිවහොත් කෝකීන් දෙදෙනා මෙන්ම සෙසු සේවිකාවන්ද රෑ වෙනතුරු නතරවීම ප්‍රතික්ෂේප කළේය. ඔවුන් අදාළ කරුණ පැහැදිලි කරගෙන තිබුණි. උඩ තට්ටුවේ කාමරවලින් එකක හොල්මන් තිබූ අතර අඳුරු වැටුණු පසුව එම කෙළවරට නොයා සිටීම වඩා යහපත් වුණි. කිසිවෙකු හෝ කිසිවක් පෙනෙන්නට නොසිටී බැවින් මිනිසුන් ගෙවලයන් ගැන කියවන්නට වූහ. නැතහොත් ගෙවලයන් ලෙස හඳුන්වන පීවැසර නොපෙනෙන භූතයන් පණ පිටින් සිටියදී බොහෝ අසතුටින් ජීවිතය ගෙවූ නැතහොත් බිහිසුණු මරණයකට මුහුණපා එම තත්ත්වයට පත්වුවන් බව කියනු ලැබේ. ඔවුන් තමන්ට හුරුපුරුදු තැන දිගටම රැදෙමින් ලීබඩු විසකිරීම වැනි දේවල් කරනුල ඇත. නමුත් විද්‍යාලයේ මෙම කොටසට වැනි භූතයකු පහළුවේ කෙසේ දැයි දැන සිටි කිසිවකු නොවීය. අනතුරුව 20 වැනි සියවසේ මුල් භාගයේ තැතිගැන්මක් ඇතිකරවන සිදුවීම් වාර්තා වීමට පටන් ගත්තේය. මුළුතැන්ගෙයි අනෙක් පස තිබූ කාමරයකට පැමිණ එක් උපාධි අපේක්ෂකයෙකු සවස 3ට පමණ පැරණි ගොඩනැගිල්ලකට පිවිසුනේ පසුදාට ඉදිරි තිබූ විභාගයට මුහුණ දීම සඳහා යම් සූදානමක් ඇති කර ගැනීමටය. මෙවන් පැහැබර වසන්ත දිනයක ගම් යුර දිගේ අලසපා ගමනකදීම හෝ පාපැදියක නැගී යාබද ගමේ තේ පානය කරන්නට යාම වැනි දෙයක් විනෝදය ලබා දෙනු ඇත. නමුත් එවැනි දේ ගැන නොසිතා ඔහුට වෙහෙසී වැඩ කිරීමට සිදුව තිබුණි. නිදහසේ තම මේසයට වාඩි වූ ඔහු පොත්පත් දිගහැරගෙන සිත යෙදවීමට වෑයම් කළද ඔහුට එය අසීරු වුණි. ඔහුට නුහුරු කනගාටුවක් හා අපහසුතාවයක් දැනුනි. නමුත් එසේ වීමට හේතුවක් නොතිබිනි. නැවුම් වාතය ඔහුට වුවමනා වූ දෙය එය බව සිතූ ඔහු ජනේලය අසලට ගියේය. ඒ ගිය ඔහු මුළුතැන්ගේට ඉහළින් තිබූ කවුළුවකින් පිටතට නැබුරුව සිටි ආගන්තුකයෙකු මෙන් දැකීමට විමතියට පත් වුණි. පසුව තම මිතුරන්නා ඒ ගැන කතා බහ කරන්නට ඔහුට කිව හැකි වූයේ එම තැනැත්තට දිව් කොණ්ඩයක් හා කෝපයෙන් දිලිසෙන දෑසක් තිබූ බව පමණි. ඔහු කලබල වූයේ එම දෑස නිසාය. ඔහු මිනිත්තු 3ක් පමණ එක එල්ලේ රවාගෙන සිටියේ කිසිදු අයුරකින් සෙලවීමක් නොකරය. නිදන කාමරයේ ජනේලයෙන් වඩාත් හොඳින් දැක ගැනීමට සිතූ තරුණයා කාමරයෙන් පිටවී වහා පඩිපල නැග්ගේ වතාවකට පඩි 3ක් බැගින් පනිමිනි. නමුත් ඔහු ප්‍රමාද වී තිබුණි. ආගන්තුකයා යලි පෙනෙන්නට නොපෙනීයේය. කුතුහලයට පත් වූ වහාම පහළට බැස මිදුල හරහා දිව ගියේය. නමුත් ඔහු කාමරවලට යොමුවන දොරට ළඟා වන විට එය අගුලලා තිබූ බව පෙනිනි. ඔහු කතා කර බැලුවද පිළිතුරක් නොතිබිනි. එදින සැදෑවේ නේවාසිකයා පැමිණි විට ඔහු ඒ ගැන විමසූ විට ආගන්තුකයා පිළිබඳව ඔහු කිසිවක් නොදැන සිටි බව පෙනුනි. ඔහු සවස් කාලය පුරා එහි රැඳී නොතිබූ අතර ඔහු පිටත්ව ගිය සවස 2 හා ආපසු පැමිණි 6 අතරතුර කිසිවකුට එහි දොරගුළු විවර කරගෙන යා හැකි මගක් නොතිබිනි. එයින් පසුව තරුණ ශිෂ්‍යයා විටින් විට මෙම අත්දැකීම ලැබුවේ පළමු වතාවේදී මෙන්ම ඔහුට පොත් තුලින් අපහසුතා හැඟීමක් ඇති කරවද්දී ඔහු ජනේලය අසලට ගිය විට ආගන්තුකයා කුපිතව රවාගෙන සිටිනු දක්නට හැකි විය. ඔහු මිදුල හරහා දිවගොස් බලන විට දැකගත හැකි වූයේ කාමරයේ හිස්ව තිබුණු හෝ එහි දොර වසා තිබෙන අන්දමයි. විද්‍යාගාලයේ එම කොටස පිළිබඳව පැතිර තිබූ කටකතා අනුව තමා දුටුවේ සැබෑට මිනිසකුද නැතහොත් අවතාරයක්ද කියා ඔහු කල්පනා කර බැලුවේය. විටක ඔහු මෙම අද්භූත සිදුවීම ගැන මිතුරන් හා පවසන විට ඔවුන් අතිශයින්ම සැක සහිතව කිසිවෙකුට ආගන්තුකයෙකු පැරණි ගොඩනැගිල්ලේ ජනේල අසල සිටිනු දැක
නැති බව කීය. එමෙන්ම ඔහු භූතයන් ගැනද විශ්වාස නොකළහ. නමුත් එම කාමරයේ සිටි තැනැත්තා පැවසුවේ යම් කිසිවකු හෝ යම් කිසිවක් එහි හොල්මන් කරන බවය. පෙර සිටි උපාධි අපේක්ෂකයා මෙන්ම ඔහුද රාත්‍රියේ එහි නින්දට යාම ප්‍රතික්ෂේප කළේය. අන්තිමේදී ශිෂ්‍යයා තීරණය කරුවේ ධනාත්මක කිසිවක් කිරීමකටය. ආසන්නයේ වෙනත් විද්‍යාලයක සිටි ඔහුගේ මිතුරකු භූත විද්‍යාව පිළිබඳ උනන්දුවක් දැක්විය. මෙම කරදරකාර භූතයා පළවා හැරීම සඳහා ඔහුගෙන් හා තවත් දෙදෙනෙකුගෙන් උදව් පැතීමට ශිෂ්‍යයා සිටුවේය. ඔහු අදාළ තරුණ බැරෑරුම්ම කැපවීමෙන් භාරගත්ත. පළමුව ඔවුන් කෙරුවේ දෙවියන් වහන්සේට යාඥා කිරීමය. අනතුරුව දෙවිපියාණන්ගේ නාමෙන් පුත්‍රයාගේ හා සුද්ධ වූ අවතාරයේ නාමෙන් පෙනී සිටින ලෙස අවතරට දැන්වුවා. පළමුව කිසිවක් සිදු නොවිනි. අනතුරුව භූතවේදය පිළිබඳ උනන්දුවක් දැක්වූ තැනැත්තා හා කාමරයේ නවාතැන්ගෙන සිටි යන ශිෂ්‍යයා දෙදෙනා බොදෝ මීදුමක් වැනි දෙයක් දුටුව. ප්‍රමාණය මීටරයකට මදක් අඩු එය ජනෙලය අසල හිද අනතුරුව මිනිසකුගේ හැඩේ ගනිමින් සුදු අතින් සැරසීගත් ගෙලේ අඳුරු කැපුම් තුවාලයක් සහිත පිරිමියෙකු බවට හැරුණි. සුදු හැදිරුව ජනෙලය අසලින් ඉදිරියට ඇත්ම දෙදෙනා නැගිට කුරුස ඉදිරියට දිගු කළහ. ඔවුන් මදක් ඉදිරියට ගිය විට හිටිවනම නතර වූයේ නොපැනෙන බලයකින් ඔවුන් ඉදිරියට යාම වළක්වන්නට වූ බැවිනි. ඒක මාව පස්සට තල්ලු කරනවා. එක් අයකු අසීරුවෙන් කියාගත්තේය. ඔවුන් දැඩියුම අපහසුතාවයට පත් වූ බැවින් ඔවුනගේ මිතුරන් කඩිනමින් ඔවුන් දෙදෙනා ඇදගෙන කාමරයෙන් පිට වූයේ දොර අගුළු දමා වසමිනි. විද්‍යාලයේ යළිත් වරක් මේ පිළිබඳව කතා බහ ඇති වුණි. සමහර උපාධි අපේක්ෂකයන් තව දුරටත් මේ විශ්වාස නොකර සිටියහ. තවත් අය පැවසුවේ නොදන්නා දෙයක් සමග ගැටෙන්නට යාම භයානක විය හැකි බවය. කෙසේ වෙතත් අවසානයේ පෙර කී ශිෂ්‍යයා තීරණය කෙරුවේ තමා දුටු දේ කුමක්දැයි නිවැරදිව දැන ගැනීම සඳහා නැවත වතාවක් උත්සාහ කළ යුතු බවයි. සෙසු තිදෙනා මෙය දැක නොතිබිනි. ඔවුන් යළිත් යාඥා කර සුද්ධ වූ ත්‍රිත්වයේ බලයෙන් පෙනී සිටින ලෙස දන්වා කුරුස දිග කළේය. යළිත් වතාවක් බෙල්ලේ කැපුම් පහර සහිත අවතාරය දිස් වූයේ පෙර දෙදෙනාට පමණි. කෙසේ වෙතත් මේ වතාවේ අයෙකුට තම දෙපා අප්‍රාණික වන බව දැනුනි. අවතාරය අනෙක් දෙදෙනාට දැඩිව බලපෑම් කරද්දී මහත් උත්සාහයකින් සෙලවීමට සමත් වූ ඔහු ඔවුන්ද ඇදගෙන කාමරයෙන් පිටවිය. එයින් පසු නැවත අත්හදා බැලීම් සිදු නොකිරිනි. ඡායාව දුටු පමණින් බියට පත් වූ තමන් හට සෙසු ලෝකයක් හා ගනුදෙනු කිරීම අසිරු බව උපාධි ශිෂ්‍යයන්ට අවබෝධ වුණි. යළිත් වතාවක් පාසලේ හා ඉන් පිටතට මේ ගැන කතාබහ ඇති වූ අතර සමහරු පැවසුවේය ස්නායු හා සිතින් මවාගත් පිළිබඳ ගැටලුවක් බවය. සෙස්සන් විශ්වාස කරුවේ පැරණි ගොඩනැගිල්ලේ කරදර ඇති කරන භූතයා ඔවුන් දැක තිබූ බවයි. මෙයින් පසුව භූතයා පිළිබඳ කතාබහ පැතිරී ඉරිදා සවස් කාලයේ විවිධ පිරිස් එහි ළඟා වී ගරාදී වැට ළඟට වී ඉවසීමෙන් බලා සිටියේ අවතාරය දැක ගැනීමටය. ඔවුනට එක් වතාවකට වැටි වාර ගණනකදී ජනෙලෙන් පිටතට විත් සෙලවුණු පූජක ලෝගුවකින් වැනි දෙයකින් වැසුණු අතක් දැක ගැනීමට ලැබුණි. නමුත් එය භූත අතක් නොව මනුෂ්‍ය අතක් වූ අතර මෙපමණ බලාපොරොත්තුවෙන් සැදී සිටි පිරිසගේ උත්සාහය නිෂ්ඵල කිරීම නුසුදුසු බව සමහර ශිෂ්‍යයන් සිතා තිබුණි. හොල්මන් තිබුණත් නැතත් මෙම කාමරය විද්‍යාල බලධාරීන්ට ලැජ්ජාවට කරුණක් බවට පත්ව තිබුණි. එම කාමරයේ නැවතීමට කිසිවකු හෝ කැමති නොවුනි. භූතයන් කියා දෙයක් නැතැයි උස්සඩින් කිව්වන් පවා වෙනත් කාමරයක් ලබා ගැනීමට වැඩි කැමැත්තක් දැක්වීය. අවසානයේ එය වසා තැබීම සුදුසු බවට බලධාරීහු තීරණය කළ. වසර ගණනාවකට පසුව එය නැවත ලබා දුන් අතර ශිෂ්‍යයන් බොහෝ දුරට සාමකාවීම පිටව ගියේය. කෙසේ වෙතත් රවා බලන අසන්තෝෂ භූතයා ගැන සෙවීමට පර්යේෂණ කිහිපයක් දියත් වුණි. ඔහු විද්‍යාලයේ ඉතිහාසය වාර්තා කළ පොත් සොයා පුස්තකාල පීරුහ. අවසානයේ ඔවුන් ළඟා වූයේ ක්‍රිස්තු වර්ෂ 1632 තරම් ඈතටය. ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වාර්තා අනුව එකල මෙම විශ්වවිද්‍යාලය හරහා නගරය භයානක වසංගතයකට ගොදුරු වී තිබුණි.
මෙම කෝස ක්‍රිස් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වූ ආචාර්ය බට්ස් මෙම අසංගතය නිසා මිනිසුන් පීඩා විදී අන්දම හා මරණ ගොඩ ගැසුණු අන්දම විස්තර කර තිබුණි. මා හුදකලා වෙලාය ආචාර්ය බට්ස් ලියා තිබුණි. මා හැර වෙනත් ගුරුවරයෙකු මෙහි තිරිව නැත. මේ ශිෂ්‍යයන් මේ ගුරුවරුන්ද වසංගතයට හසු වී මිය යාම හෝ පලා යාම සිදු කර තිබුණි. මේ වාතාවරණය යටතේ ජීවත් වීම අසීරු බව ඔවුන්ට දැනගන්නට ඇත. ඔහු සිය කාමරය තුළ එල්ලී දිවි නසාගෙන තිබුණේ 1632 වර්ෂයේ පාස්කු ඉරුදිනයේ උපකුලපතිවරයා ලෙස දේශනය පැවැත්වීමට නියමිතව තිබියදීය. ගෙවී ගිය සියවසේ ගෙවලයකු මෙන් හොල්මන් කෙරුවේ ඔහුගේ අවතාරයද බලාපොරොත්තු කඩා වැටීමෙන් වේදනාවට පත් වූ ඔහු භූතයෙක් ලෙස යළි මතුවුනිද? නැතහොත් උපාධි අපේක්ෂකයන් කළ සුළු චාරිත්‍රයෙන් ඔහුගේ ආත්මයට සැනසීමක් උදාවුනිද? නැතහොත් ඔහු මතු දිනක නැවත කෝපස් ක්‍රිස් විශ්වවිද්‍යාලයේ පැරණි ගොඩනැගිලි අතරින් දිනක ඔහු යළි මතුවනු ඇතිද? ඉතින් මේ විදිහට අද දවසේ ත්‍රාස්‍ය ජනක කතාව මෙතනින් අවසන් කරනවා. ඉතින් මේ වගේ තවත් කතා ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔයාලා අපේ channel එක subscribe කරලා අපිට සහයෝගය ලබා දෙන්න.